ඒ වගේම තමයි දැන් අපි ගත්ත සෝෂල් මීඩියා ගත්තොත් Instagram, Facebook අපි ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්නේ අර තියෙන ඇප් වලින් අපිව හදලා අපිව සුදු කරලා ඉතින් එහෙම මම මගේ රූපේ ෆිල්ටර් එකක් දාලා බලලා මම කියලා පොඩි මගේ සතුටක් ලබනවා. ඊට පස්සේ ඒක මම ආසාවට එක්ක සෝෂල් මීඩියා හරි දාලා තව කෙනෙක්ව රවට්ටනවා. ලියා ස්කින් ටෝක් ඩයරිස් ෆස්ට් එපිසෝඩ් එකට මාත් එකතු වෙනවා මම පියුමාලි එදිරිසිංහ. ඔව් පියුමාලි කොහොමද ඉතින්? හොඳයි මේ දවස්වල ඉතින් ටිකක් කාර්යබහුලයි. මොකද පාට කුරුල්ලෝ සහ මගේ අලුත් ඩ්‍රාමා එකක් එන්න තියෙනවා. ඉතින් ඒ දෙකත් එක්ක මේ දවස් ටිකේ කාර්යබහුලයි. දකින්න කාර්යබහුලයි කියලා නේද? මට ඉතින් ආව දැක්කහම ඇත්තටම ප්‍රශ්න ගොඩාක් මතක් වෙනවා. මම පොඩි ප්‍රශ්න ටිකක් අහනවා හොඳේ. හරි. ඉතින් ඔක්කොම කලින් කියනකො අක්කිට කොහොමද කියලා? මටත් හොඳයි. මම මේ දවස්වල ඇත්තටම සැලොන් එකේ පොඩ්ඩක් ඉතින් බිසි. ඉතින් ඒ වගේ වැඩත් එක්ක තමයි පොඩ්ඩක් මේ දවස්වල කාලය ගත කරන්නේ. පියුමාලි මට ඔයාව දැක්කම ඇත්තටම ප්‍රශ්න ගොඩාක් එනවා අහන්න. හරිද? හැබැයි ඒකෙන් මම පළවෙනි ප්‍රශ්න විදිහට ප්‍රශ්නයක් අහනවා. ඒකට හේතුව ඇත්තටම මේ අද ලංකාවේ ඔයාට ආදරය කරන පිරිස වැඩි. ඉතින් මම රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහට මගේ ළඟට සාමාන්‍ය ආදරණීය කස්ටමර්ස්ලා ගොඩක් එනවනේ. ඉතින් ඔයාලා දකින්නකොට අහනවා. ඉතින් අපෙන් තමයි ওই ප්‍රශ්න අහන්නේ. මෙයා කොහොමද මෙහෙම වෙන්නේ? මෙයා කොහොමද මෙහෙම වෙන්නේ? එහෙම කියලා. හැබැයි මං ඔයාව ඇත්තටම පෞද්ගලිකව ආස කෙනෙක්. ඉතින් හැබැයි මං ඔයාව දකින්න හැම වෙලේම ඔයා හරි සිනහවසු වුණේ ඉන්නවා. ඇස් දෙකෙන් පවා hina වෙන චරිතයක් ඔයා. මං දකින්න දෙම සාමාන්‍යයෙන් ඒ මගේ වෘත්තියත් එක්ක මං ඕන කෙනෙක්ගේ ලස්සන ටිකක් වැඩිපුර දකින්න කෙනෙක්. හැබැයි මට තියෙන පුංචි ප්‍රශ්නයක්. මට තියෙනවා ඇත්තටම ඔයාට ඔයාගේ සුන්දරත්වය ගැන ඔයා සැටිස්ද? මට ඒක පොඩ්ඩක් දැනගන්න ඕන. ඔයා දැන් උදේ නැගිටලා ඔයාගේ රූපය ගැන මුලින්ම හිතනකො කණ්ණාඩියක් ඉස්සරහට ගිහලා බලනවා කියලා. එතකොට මොකද්ද ඔයාට ඔයාගේ මූණ දැක්කහම උදේට හිතෙන්නේ? ඔවා කියවා වගේ මං කරන්නේ ඇත්තටම ඉස්සෙල්ලාම කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා මුණ බලන එක තමයි උදේම. ඉතින් මං ගැන ඇත්තටම මට මගේ මේ තියෙන පෙනුම ගැන මං හරිම සතුටුයි. කියන්නේ මං හරියට ඒක ගැන හිතනවා සහ මං තෑන්ක් කරනවා විශ්වයට මට මේ වගේ පෙනුමක් ලබා දුන්න එකට. ඉතින් මේ පෙනුම නිසා තමයි මට මෙච්චර දේවල් ලැබිලා තියෙන්නේ. ඇත්තටම අද ඉන්න තැනට එන්න ඇත්තටම ලොකු උදව්වක් තමයි පෙනුම සහ මේ රූපේ. ඉතින් මගේ මේ තියෙන දේවල් වලට ඇත්තට මම සැටිස්. මම දන්නවා අක්කියයි එහෙම ඇව්වේ කියලා. ඒකට අහන්න හේතුව මං හැම වෙලේම කියන කතාවක් තමයි තමන් ගැන කොන්ෆිඩන්ට් එකක් තියාගන්න ඕනේ. ඒක නැති වුනහම තමයි ගොඩාක් අපේ විශේෂම ගෑනු ළමයි පළවෙනියට වෙන්නේ මානසිකව වැටෙනවා. ඒකයි මම අර ඇහුවේ තම මිරා එක ඉස්සරහට ගියාම මේ මොකද්ද හිතෙන්නේ කියන එක. තමන් මිරා එකක් ඉස්සරහට ගිහිල්ලා තමන්ව දකින්නකොට ඇත්තටම තමන් ගැන සැටිස්ෆැක්ෂන් එකක් නැත්තම් එතන දවසම ඩල් වෙනවා. එතකොට එයා යන හැම තැනදීම දැන් හිතන්නකෝ මම කියලා මට හිතනවා නම් අද මං හරි අප්සෙට්. අයියෝ බාන්නකෝ මට අද මෙහෙම වෙල මගේ මූඩ් එක අප්සෙට් කියලා හිතුනොත් අද දවසේ ඇතුළත මං කරන හැම වැඩක්ම කිසිම සතුටකින් කරන්නේ නැහැ. ඒ වගේම තමයි හරි කොයි වෙලේ තමන් ගැන නෙගටිව් මයින්ඩ් එකෙන්ම ඉන්නේ. අන්න එතනදි තමයි අපේ කාන්තාවන්ට ගොඩක් වැරදෙන තැන. මොකද තමන්ට ආදරය කරන්න. එතන මුලින්ම දැනගන්න ඕන තමන්ට ආදරය කරන්න ඕනේ. අන්න ඒ ආදරෙත් එක්ක තමයි අනිත් හැමදේම. රූපෙත් එතකොට මම හිතන්නේ නිකම්ම ලස්සන වෙනවා. මොකද හිනාව මම කියන්නේ හැමෝටම දැන් පියුමාලි ඔය ඇත්තටම ලස්සනයි. ෆීචර්ස් ලස්සනයි. හැමදේම ලස්සනයි. ඒ වගේම තමයි මම කියන්නේ මේ හැම කාන්තාවක්ම ලස්සනයි. ඒත් හැමෝටම තියෙනවා සැඟවිච්ච සුන්දරත්වය. සමහර අයගේ හිනාව ලස්සනයි, ඇස් දෙක ලස්සනයි, සමහර අයගේ ලස්සනට නහය ෂේප් එක ලස්සනයි. කියන්නේ සැඟවිච්ච Tamanට ලස්සන දෙයක් තියෙනවා. හැබැයි අපේ කාන්තාව මොකක්ද හිතන්නේ? Tamanට නැති දේ ගැන හිතලා වොරි වෙන එක තමයි කරන්නේ. හැබැයි ඒක නෙමෙයි මම නම් දකින්නේ කෙනෙක් කරන්න ඕන. තමන්ට තියෙන දේ ගැන සතුටු වෙලා සුන්දර වෙලා තමන් ආස කරන තමන්ට නොලැබිච්ච දෙයක් තියෙනවා නම් ඒක පුළුවන් තරමින් ලබා ගන්න උත්සාහ ගන්නවා නම් අන්න එතන මම හිතනවා තමන්ව ජයග්‍රහණය කරනවා කියලා. මම හරිනේ? ඇත්ත. අංක කියව කතාව ඇත්ත. අද අපි මේ කතා කරන මාතෘකාවත් ඒ වගේ නේද? මොකද සමාජයේ අපි ගොඩාක් අය බලන්නේ සුදු වෙන්න සහ අපේ මේ තියෙන රූපේ වෙනස් කරගන්නනේ.
ඉතින් දැන් සෝෂල් මීඩියා ගත්තාම තියෙනවා එක බියුටි ඇප්ස් තියෙනවා, ෆිල්ටර්ස් තියෙනවා. ඉතින් අර මේ දේවල් වලින් ෂණිකයෙන් අපිට අපිව වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ඒ දේවල් වලට තමයි මං හිතන්නේ ගොඩාක් අය පෙළඹිලා තියෙන්නේ. ඉතින් මං කියන්නේ එහෙම දේවල් ඕනේ නැහැ. අපේ තියෙන සුන්දරත්වය තව ටිකක් ඉස්මතු වෙන්න අපිව බලාගත්තා නම් මං හිතනවා ඒ දේවල් ඕනේ නැහැ කියලා. ඒ වගේම තමයි දැන් අපි ගත්තොත් සෝෂල් මීඩියා ගත්තොත් Instagram, Facebook අපි ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්නේ අර තියෙන ඇප්ස් වලින් අපිව හදලා, අපිව සුදු කරලා. ඉතින් එහෙම මම කියන්නේ ඇයි අපිව දාන්න බය වෙන්නේ? අපේ කියන්නේ අපේ ෆෝන් එකේ තියෙන ඔරිජිනල් කැමරාවකින් අපි ෆොටෝ එකක් දාලා බය වෙන්නේ. ඇයි අපිනේ පෙන්නන්නේ? ඉතින් අපිව දැන් සමහර වෙලාවට අකි හිතන්න මම ෆිල්ටර් එකක් දාලා මං ඇප් එකකින් මාව හදලා මම දානවා සෝෂල් මීඩියා වල. ගොඩක් අය ඉතින් කරන්නේ ඒක. දාලා දැන් අපිව ඇත්තටම එතකොට ෆේස් ટુ ෆේස් දාගේද? එතකොට හාත්පසින්ම වෙනස් නේ. එතකොට එතෙන්දී ඇති වෙන අපහසුතාවය යන ෆොටෝ එකේ ඉන්න කෙනා නෙමෙයි දැන් මෙතන ඉන්නේ කියන එක එහෙම අහන්න ඕනේ නැහැ. මං කියන්නේ අපි ගැන අපි හරි විශ්වාසයෙන් අපේ තියෙන ලස්සනින් අපි ඉස්සරහට යන්න උත්සාහ කරා නම් ඇත්තට මේක හොඳයි. මං කියන්නේ දැන් ගොඩක් වෙලාවට කෙට්ටු අය මහත් වෙන්න හදනවා. මහත් අය කෙට්ටු කරනවා. කියන්නේ මේ දැන් එක විදිහ ඇප් තියෙනවනේ. පිම්පල් එකක් තිබ්බොත් ඒක අපි ටක් ගාලා කරන්නේ අර රිමූව් වෙන මේ ඇප් එක දාලා එක්ක අර දැන් තියෙන ඇත්තටම බියුටිෂියන් ලට වැඩිය ෆෝන් එක යූස් දැන් බියුටිෂියන් මේකප් කරලා දැන් ඇප් එකකින් තමයි ෆොටෝ එක දාන්නේ. තමන්ගේ මේකප් එක පෙන්නන්න. එතන තියෙන්නේ ඇත්තටම තමන්ගේ ටැලන්ට් එකක් නෙවෙයි මම නම් දකින්නේ ඇප් එකේ ටැලන්ට් එක. ඇත්ත. ඉතින් අර මං කියන්නේ එහෙම දේවල් ඕනේ නෑ. අපි ගැන අපි විශ්වාසයෙන් අපේ තියෙන ලස්සන පෙන්වන්න. මොකද මම දකින විදිහට සුදුම වෙන්න ඕනේ නැහැ ලස්සන වෙන්න. අර ටෑන් කලර් කෙනෙක්ට කියන්නේ අඳුරු පැහැ තියෙන කෙනෙක්ට උනත් ඒගොල්ලන්ට ආවේනික ලස්සනක් තියෙනවා. ඉතින් මං කියන්නේ අපේ ලස්සන අපි හරි විශ්වාසයෙන් සමාජයට පෙන්වුවම ගැටලුවක් නැහැ. ඉතින් මං කියන්නේ හැමෝටම මේ වගේ ඉන්න. කියන්නේ තමන්ගේ ලස්සන පෙන්වන්න. ඒක තමයි දැන් ඔතන හිතන්නේ නැති ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ගොඩක් අය දැන් හිතන්නේ දැන් තව කෙනෙක්ගේ සුන්දරත්වය දැකලා තමන් ගැන අර ටිකක් අවතක්සේරුවෙන් වගේ හිතනවා. අන්න ඔතන තමයි මං හිතන්නේ අපිට ගොඩාක් අයට වරදින තැන. ඉතින් දැන් බලන්න අද වෙනකොට අපේ කාන්තාවෝ එහෙම නැත්නම් තරුණියෝ සුදු වෙන්න කියලා, පැහැපත් වෙන්න කියලා කොච්චරනම් දේවල් අද වෙනකොට කරනවාද? අද ඒ වගේම තමයි මේ පැත්තෙන් අනිත් පැත්තට තාක්ෂණෙත් ඒ වගේම දියුණුවයි. දැන් ෆිල්ටර්ස් කියන්නේ ඒක නම් දැන් අපි දැන් ෆිල්ටර්ස් ගැන කතා කරපු නිසා මම චුට්ටක් කියන්නම්. දැන් ෆිල්ටර් එකක් කියන්නේ නම් ඇත්තටම අපේ හෙල්ත් එකට මුකුත් හානියක් නැහැ. අපි පොඩ නමට තමයි හානිය වෙන්නේ එතනදී. මොකද හේතුව ඒකෙන් වෙන්නේ ඒක රැල්ලට යන දෙයක්. රැල්ලට එහෙම නැත්නම් ඇත්තටම කියනවා නම් ඒකෙන් අර පොඩි తాවකාලික මානසික සුවයක් ලබා ගැනීමක් මම දකින්නේ. කියන්නේ දැන් මම මගේ රූපේ ෆිල්ටර් එකක් දාලා බලලා මේ මම කියලා පොඩි මගේ සතුටක් ලබනවා. ඊට පස්සේ ඒක මම ආසාවට එක්කෝ සෝෂල් මීඩියා හරි දාලා තව කෙනෙක්ව රවට්ටනවා. අවසානයේදී මම දකින්නේ ඒ දේවල් එළි වුණාට පස්සේ මමම රැවටිලා. අන්න උතන තමයි මම ඕකෙදි දකින්නේ. හැබැයි ෆීල්ඩ් එක මම නම් මගේ අධ්‍යාපනයට යොදා ගන්න අවස්ථාවක් තියෙනවා. මොකද මම මේකප් ආටිස්ට් කෙනෙක් නිසා. ඒක මොකද ඒක හොඳ මං කියන්නේ ඒක හැමදේම හොඳ නරක දෙකක් තියෙනවා. ඉතින් ඒ හොඳ පැත්තට Tamanට වාසි වෙන පැත්තට ඒක යොදාගත්තොත් ඒකත් Tamanටම තමයි. දැන් බලන්න ඒක අපිට හෙල්ති පැත්තෙන් ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් බලන්න නාගේ අනිත් පැත්තේ හිතුවොත් දැන් ඒව දැකලා ඒව හරියට අධ්‍යාපනයක් නැතුව දැන් හිතන්න මේවා ගැන හරියට ස්ටඩි එකක් කරන්නේ නැතුව මේවට ආසාවල් පස්සේ ගිහිල්ලා ඒ විදිහට වෙන්න ආස කරන අය වැරදි රුටින්ස් වලට ගිහලා නැත්නම් වැරදි දේවල් පස්සේ ගිහලා කොච්චර තමන්ගේ රූපයට හානි කරගෙන තියනවද කියන පැත්තේ හිතුවොත් අපි හිතන්න දැන් සමහරව තමන්ගේ පැහැ නැහැ කියලා දැන් අරවා කිව්වා වගේ අනවශ්‍ය දේවල් පස්සේ යනවා ඉන්ජෙක්ෂන් පස්සේ යනවා දැන් බලන්න ඒකෙන් මොකක්ද තමන්ගේ හෙල්දි එකට වෙන්නේ කියලා අර ළඟ සුන්දරත්වයක් වෙනවා මෙහෙම කරලා සුදු වෙන්න අන්න දැන් ඉන්ජෙක්ෂන් එක ගෑවා තමන්ගේ මෙලනින් ටික විනාශ කරගත්තා ඊට පස්සේ ආයි තමන්ගේ අර සමේ ආරක්ෂාවට එන්න තමන්ගේ ආරක්ෂකයව තමන් මරලා දාලා කොහොම කෙටි කාලීන මේ සුන්දරත්වයක් තමන් හිතාගෙන අන්න දීර්ඝ කාලීනව තමන්ගේ සමේ තියෙන සෞඛ්‍ය සම්පන්න සුන්දරත්වය නැති කරගන්නවා. අන්න ඒ වගේ අනවශ්‍ය දේවල් වලට යනවා. ඊට අමතරව අපි දන්නවා බ්ලීචින් වගේ දේවල් ආලේප කරනවා. ඉතින් ඒක ගාපු තැන ඔන්න
දවසින් දෙකකින් සුදු වෙනවා ඊට පස්සේ ආයි ඔක ඊට පස්සේ අර ඇබ්බැහි වෙනවා වගේ අර සමහර ඇබ්බැහි වීම තියෙනවානේ නැතුව බැරි වෙනවා ඒ වගේ දේවල් වලට පුරුදු වුණාම ඒක මම මේ අවුරුදු ගානක අත්දැකීමෙන් මම දන්න දේවල්. ඉතින් මම මේ වගේ දේවල් වලින් හරි මේ සමාජයක් දැනුවත් කරන්න තියෙන එක ගැන ඇත්තටම සතුටක්. මොකද මේක අහන කෙනෙක් හරි ඒ දෙයක් පාවිච්චි කරනවා අද ඉඳන් හරි නවත්තනවා. මොකද ඒ දේවල් පාවිච්චි කරාම වෙන්නේ ළඟ සුන්දරත්වයක් ළඟට ලස්සන ඔන්න සතියක් දෙකක් මාසයක් යනකොට හරිම ලස්සනට ඉන්නවා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? දීර්ඝ කාලීනවයි හදන්න බැරි තැනට තමන්ගේ සම පිච්චෙනවා. පිග්මන්ටේෂන් එක. ඔයගොල්ලන්ට හොඳට බලන්න පුළුවන්. ටක් ගාලා දැක ගන්න පුළුවන් කෙනෙක් දැක ගමන් මෙන්න මේ අපි කියනවා සෙන්සිටිව් ඒරියා එක මේ ඇස් යට තියෙන මොකද මුහුණ ගත්තාම අපි දන්නවා මුහුණේ සම කියන තැනත් එක එක තැන්වල සම තියෙන ඝනත්වය වෙනස්. එතකොට ඩැමේජ් එක වෙන්නේ තුනීම තැන තියෙන ඇස් වටා සම හා ඒ ආශ්‍රිතව සමට තමයි මුලින්ම ඩැමේජ් එක වෙන්නේ. එතකොට අපි දකිනවා මුලින්ම මේ දෙපැත්තේ කළු පාට ස්කාස් වෙනවා. ඊට පස්සේ ඕක දිගින් දිගටම කරන්න ගියාම ඒ අවට තියෙන සම පිච්චිලා ඊට පස්සේ අර මෙලනින් වලින් එන්නේ මෙලනොසයිට් විනාශ වෙනවා. ඉතින් මේ දේවල් වුණාම අර තමන්ගේ ආරක්ෂකය සමට තියෙන ආරක්ෂකෙක් තමයි මෙලනින් කියන්නේ. එතකොට එයා අවුවට ගියත් එයා අපි කළු කරන්නේ අපිව ආරක්ෂා කරන්න. ඉතින් මේ වගේ දේවල් වලට ඒක ඉතින් වැරදියට වටහා ගැනීමක් තමයි අපි මේ කාන්තාවන් කරන්නේ. ඉතින් ඒ නිසා දෝම ආදරෙන් කියනවා ඒ වගේ දේවල් වලට යන්න එපා. මොකද තමන්ගේ සුන්දරත්වය රැකගන්න, තමන්ගේ මේ දේවල් රැකගන්න ඕන තරම් ස්වභාවික දේවල් ඒ දේවල් තියෙනවා. මොකද මේ දේවල් මේ ඉස්සර කාලේ ඉඳන් රූපලාවන්‍ය කියන්නේ මේ සමහර අය බැන්නට ඒක මේ අද ඊයේ වෙච්ච දෙයක් නෙමෙයි. අපි ඉපදිච්ච දවස් ඉඳන් ඇත්තම කතාව මේ පිරිසිදුකම රූපලාවන්‍ය කියන දේ අපේ ආච්චිගේ ඉඳන්ම අපිට දීපු දෙයක්. කොඹ වතුර නාවනවා, එක එක රත් හඳුන් කියනවා. ඒවත් මේ රූපලාවන්‍යටත් දාලා දේවල්. ඉතින් ඒක වැරදියට වටහා ගන්න එපා. හොඳ දේ හරියට පාවිච්චි කරොත් දීර්ඝ කාලීනව ඇත්තටම තමන්ගේ සුන්දරත්වය හොඳින් තියාගෙන ඒක ලස්සනට තියාගන්න පුළුවන් හැකියාව තියෙනවා. අර කෙටි කාලීන අනවශ්‍ය දේවල් වලට ගියාම තමයි අර වගේ අනවශ්‍ය ප්‍රතිඵල ලැබෙන්නේ. හැබැයි පොඩ්ඩක් මෙහෙම දෙයක්ත් තියෙනවා. දැන් අපි මේ පැත්තත් හිතමු. දැන් අපි කතා කරන්නේ දැන් අපේ සුන්දරත්වය අපි අතර මේන්ටේන් කරනවානේ. ඔයයි මයි අතර මේන්ටේන් කරන මොකද මාත් රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහට මමත් මේන්ටේන් කරන කෙනෙක්. දැන් රූපලාවන්‍ය කියලා කියන්නේ මේ මුහුණේ සමේ සුද පමණක් නෙමෙයි. ඒක විතරක් නෙමෙයිනේ. අපි ගත්තොත් කොණ්ඩේ ඕන කෙනෙක්ට ආසයි ලස්සන දිගුවන්. එහෙම නැත්නම් හොඳ වොලියුම් එකක් තියෙන හොඳ හෙල්දි හෙයා එකකට හැමෝම ආසයි. දැන් අපි හිතමුකෝ නේල්ස්. අපි නියපොතු ගත්තොත් අපි ඕන කෙනෙක් ආසයි. දැන් ඕන තරම් හෙයා එක්ස්ටෙන්ෂන්ස් තියෙනවා, නේල් එක්ස්ටෙන්ෂන්ස්, හෙයා එක්ස්ටෙන්ෂන්ස් ඕන තරම් තියෙනවා. නමුත් ඕනම කෙනෙක් කැමති තමන්ගේ ස්වභාවික දේ හොඳ හෙල්දි විදියට ඒ විදිහට තියාගන්න. ඒකනේ එක්ස්ටෙන්ෂන්ස් ඒ දේවල් පාවිච්චි කරන්නේ. හැබැයි ඔය දේවල් හරි తాවකාලිකයිනේ. හෙයා එක්ස්ටෙන්ෂන් එකක් කරත් ලොකු වියදමක් දරන්න වෙනවා පළවෙනි පාර. ඊට පස්සේ ආයි මාස 5ක් 6ක් යනකොට ඕක එපා වෙනවා. මම දන්නවනේ. ඊට පස්සේ ගැට වෙනවා. ඊට පස්සේ ආයි ඕක ගලවලා හොදන්න ගියාම හිතට දුකයි යන කොණ්ඩේ දැක්කම හැබැයි ඒක මේ අනිත් පැත්තෙන් ඒක සාමාන්‍යයෙන් යන කොණ්ඩයක් තිබිලා තමයි ඒක ගැලවිලා යන්නේ. නමුත් ඒ දේවල් අනවශ්‍ය විදියට නැති වෙලා යනවා. නේල්ස් උත් එහෙමයි දිගින් දිගටම කරන් ගියාම නේල්ස් ඩැමේජ් වෙනවා. ඇයි අපිට බැරි අපේ සුන්දරත්වයට හරි දෙයක් අපි කියන්නේ හරි නිෂ්පාදනයක් එහෙම නැත්නම් හරි ස්වභාවික දේවල් පෝෂණයක් අරගෙන අපිට ඇයි බැරි මේ අපේ ස්වභාවික සුන්දරත්වය ලස්සනට තියාගන්න. මම හිතන්නේ අන්න එතන තමයි අපි කාන්තාවක් විදියට ජයග්‍රහණය කරන්න ඕනේ. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ තමන්ගේ කණ්ණාඩි ඉස්සරහට ගියාම ඔයාට හිතනවා නම් මම චුට්ටක් මහතයි, මම චුට්ටක් ටැංක් කියලා හිතනවා නම් අපිට පුළුවන් අපිට ජිම් එකකට හරි ගියා. එහෙම නැත්නම් අපි කැම්ප් ෂෙඩියුල් එකක් අපි අනිවාර්යයෙන්ම අර කටත් හොඳ නැති වෙලා දකින දේ කාලා ආස දේවල් මේවා කරගෙන අන්න ඔතනනේ අපිට වැරදෙන තැන. අපි ඉත බලන්නේ ටීවී එකක් ඉස්සරහට යනවා, සෝෂල් මීඩියා එකට යනවා, මේකෙන් මේක හදන්න කියනවා, අරකින් අරක හදන්න කියනවා, මේක කාලා බලන්න කියනවා. අපි හිතනවාද මේකේ කොච්චර කැලරීස් තියෙනවද, මේකෙන් මට කොච්චර මම මහත් වෙනවද? හිතන්නේ නැහනේ. අන්න ওই ටික හිතුවනම් තමන්ට ආදරය කරනවා නම් මං හිතන්නේ කවදාවත් වරි වෙන්න ඕනෙත් නෑ. අර තියෙන සුන්දරත්වයක් තමන්ට ජීවිත කාලෙම ලස්සනට තියාගන්න පුළුවන් වෙයි කියලා මම නම් හිතනවා. මං හරි නේද? ඔව් අක්කි කිව්ව කතාවත් එක්ක ඇත්තටම අක්කිගේ තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක ඒ කතාව ඇත්තටම ඇත්ත. ඉතින් මම දකිනවා දැන් අපේ මිනිස්සු බොරුවට බියුටි ස්ටෑන්ඩඩ් මේන්ටේන් කරන්න හදනවා. ඉතින් එහෙම ඕනේ නැහැ. මොකද දැන් මං ඉන්න ෆීල්ඩ් එක ගත්තාම ගොඩක් අය මේ ෆීල්ඩ් එකට එන්න කැමතියි. ඉතින් සමහරක් අය හරිය ලස්සන අය ඉන්නවා.
අර කල එක අඩුයි. ඉතින් මං හිතන්නේ ඒගොල්ලෝ වොරි වෙනවා අනේ මට තව ටිකක් සුදු වුණා නම් මේ තැනට යන්න පුළුවන් ඒ වගේ දේවල්. මං කියන්නේ අර ඒ වගේ බොරු බියක් ඇති කරගන්න ඕනේ නැහැ. ඉතින් කියන්නේ අපි ඇති කරගන්න ඕනේ නැහැ. අපි ඒක වොරි වෙනවා. ඒ කියන්නේ වොරි වෙන අය ඇති. මං කියන්නේ එහෙම ඕනේ නැහැ. සහ සමාජෙත් ඒක නිකන් අර කොන් කරලා තියනවා නිකන් පාට අඩුයි වගේ එක. ඒකට ඒක නිකන් අර ડિප්‍රෙෂන් තත්ත්වයට උනත් යන්න පුළුවන් කෙනෙක්ට. මං දකින ඉතින් ලංකාවේ එච්චර ඒ තැනට නැහැ. කියන්නේ අර ස්ටෑන්ඩඩ් එක අතින් එච්චර දරුණු විදියට නැහැ. නමුත් ඉන්දියාව වගේ රටක ගත්තොත් මේක ගොඩක් ලොකුවට බලපාලා තියෙනවා. ඉතින් ගෑනු ළමයිගේ විවාහයට වුණත් සාමාන්‍ය විවාහයක් කරගන්නත් බෑ අර කලයක අඩුයි නම්. එතකොට ඉතින් අර මං කියන්නේ ඒක එහෙම ඇයි ඉතින් එහෙම දෙයක් වෙන්න ඕනේද? දැන් අක්කි ගාවටත් එහෙම එනවද මේ කස්ටමර්ස්ලා අනේ මාව මගේ වෙඩින් එක තියෙනවා මාව සුදු කරන්න ඉන්ජෙක්ෂන් එකක් යූස් කරන්නද ක්‍රීම් එකක් යූස් කරන්නද ඒ වගේ දේවල් අක්කිට එනවද? කියන්නේ අක්කි ඒක කොහොමද දකින්නේ? ඒක හොඳයිද? දැන් අක්කි කිව්වා ඉන්ජෙක්ෂන් කොහොමත් හොඳ නැහැ සාමාන්‍යයෙන්. ඔව්. ඇත්තට නංගි මෙහෙමයි. දැන් ඒ මම දකින්නේ ඕක වෙලා තියන්නේ පුද්ගලයාගෙන් පුද්ගලයාට බලන ඇන්ගල් එක. ඕකනේ තියෙන්නේ. දැන් අපේ දැන් ඇත්තම කතාව ඕකට හේතුව දැන් අපේ රටේ සුදු එහෙම නැත්නම් පැහැපත් කියන දේ අර අපි ඇයි ෆොරිනර්ස්ලාට අපි එහෙම නැත්නම් කියන්නේ අපි පිට රටවල අපි සාමාන්‍ය වචනේ සුද්දෝ කියලා කියන්නේ. ඒ කියන්නේ අපි ඒ වර්ණේ නෑ කියන එකනේ. හැබැයි ඒ ඇත්තට මේකනේ මම අර ඉස්සෙල්ලා කිව්වෙත් ඒක අපි නැති දේ ගැනනේ පස්සේ යන්නේ. ඒකට අපි ඔය සුද්දෝ කියන ෆොරින්ස් රටවල අය අපේ ස්කින් එකට කොච්චර ආසද කියලා හිතන්න. ඒගොල්ලෝ ඇත්තට මම දැකලා තියෙනවා හරි ආසයි අපේ ස්කින් එකට. කියන්නේ අපේ මේ ස්කින් ටෝන් එකට අපේ මේ අවුව මේව කරන්නත් යනවනේ ලංකාවට. හිතන්නකෝ ඇවිල්ලා අර බීච් වල ඔහේ මම ගියාම අපිට ඔළුව පිස්සු හැදෙනවා. මොකද හිතන්නේ ඒගොල්ලොන්ට මේ අවුවට පිච්චෙනවද කළු වෙනවද බර්න් වෙනවද ඒගොල්ලන්ට ප්‍රශ්න තියෙනවද? ඔහේ ගිහිල්ලා ඇඳුම් මුකුත් ඔහේ අර පොඩි මොන හරි ඇඳුමක් ඇඳගෙන ගිහිල්ලා පිච්චි ඉන්නවා. ඒගොල්ලෝ ජීවිතය ඇත්තටම විඳිනවා. ඒගොල්ලෝ හරි ෆ්‍රී මයින්ඩ්ඩ්. ඒගොල්ලෝ විඳිනවා. අපේ මිනිස්සු මොකද්ද කරන්නේ? අපේ නැති දේවල් බලාගෙන ඇත්තම කතාව අපි සමකාසන්න රටක්. එතකොට අපේ ලංකාවට හිරුවෙලිය පතිත වෙන විදිහක් තියෙනවා. එතකොට හිරුවෙලිය කියන්නේ අපේ සමට අහිතකර. එහෙම නැත්නම් අපි කියන UV රේස් එක ඉතාමත් අහිතකරයි අපේ මේ පුද්ගලයාගේ සමට. එතකොට ඒ අහිතකර හිරුවෙලියෙන් අපේ සම ආරක්ෂා කරන්න තමයි ওই මෙලනින් සාමාන්‍ය ප්‍රතිශතයක් විදිහට වැඩි වෙලා අපි සාමාන්‍යයෙන් අර අපි ෆොරින්ස්ලා එහෙම නැත්නම් අපිට වචනට කියන සුද්දා කියන වචනේ ඒ පාට නැතුව එහෙම නැත්නම් අපි කියනවා පින්ක් වගේ ස්කින් කලර් එකකට නැතුව yellow පැත්තට බර වෙලා අපි ඒ ටෝන් එකට ඇවිල්ලා තින්නේ අන්න ඒ නිසයි. ඔයා හොඳට බලන්න අපි සාමාන්‍යයෙන් අවුවට ගියට අපි මොකද කළු වෙනවා. ඕකනේ වෙන්නේ. අපි දැන් ස්පෝර්ට් මීට් එකකදී අපි හිතමුකෝ ටීචර් කෙනෙක් කියලා. ටීචර්ගේ අපි හිතමු මම හොඳට දැකලා තියෙනවා ස්පෝර්ට්ස් මීට් කාලේ ටීචර් කෙනෙක්ගේ සාරි ජැකට් එක මෙහෙම ලස්සනට කපලා තිබ්බා. මේ සාරි ජැකට් එකේ කපපු පාරටයි මූණයි අර අවුවට ආවරණය වෙලා තිබ්බ ප්‍රදේශ හොඳටම ඒ කියන්නේ මෙලනින් උඩට ඇවිල්ලා හැම ආරක්ෂා වෙන්නේ මේ UV රේස් එකෙන්. කියන්නේ අපේ මේ ස්කින් එකේ එක එක උණතාවයන් කැන්සර් සයිට් ඒ වගේ ඇති වෙන්න ආරක්ෂා කරගන්න. හැබැයි අපි දැන් හිතමු ෆොරින් කෙනෙක් ඇවිල්ලා නිකන් හිතුවද මෙන්න මේ පැත්ත. ෆොරින් කෙනෙක් ඇවිල්ලා දැන් ඔය යනවා බීච් එකේ UV රේස් එකට අපේ ලංකාවට ඇවිල්ලා. හිතන්නකො. එතකොට ඔයා හිතුවද ඒගොල්ලන්ට මෙලනින් ප්‍රතිශතය අඩුයි ඒගොල්ලන්ගේ ස්කින් එකේ. ඒකනේ ඒගොල්ලෝ අර පින්ක් පැත්තට බර වෙලා සුදු පැත්තක් ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඇත්තටම කියනවා නම් අපේ සම ආරක්ෂා වෙන්න අපිට මෙලනින් තියෙනවා. හැබැයි අර ෆොරින් එහෙම නැත්නම් අපි වචනට කියන සුද්දා කියන කෙනාව අර හිරුවෙලියෙන් ආරක්ෂා වෙන්න යාවා මෙලනින් නෑ. එයාගේ සම බර්න් වෙන්නේ. ඒ වගේ කෙනෙක් අවුවට ගියාම රතු වෙනවා අපි දැකලා තියෙනවා. කළු වෙන්නේ නෑනේ. රතු වෙනවා. ඒ කියන්නේ එයාගේ ස්කින් එක පිච්චෙනවා. එතනින් එහාට යාට ස්කින් එක හදාගන්න මාර කාලයක් යනවා. හරි අමාරු සමහරවිට ඒක වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ දැකලා ඉතින් ළඟට ගියාම අර පිග්මන්ටේෂන් ඩොට් තියෙනවා ගොඩක් අයගේ ෆ්‍රෙකල්ස් වගේ. කියන්නේ ඉරව්වට ඒගොල්ලෝ ආසයි යනවා. හැබැයි ඉරව්වෙන් ආරක්ෂා වෙන්න ඒගොල්ලන්ට විදිහක් නැහැ. මෙලනින් අඩුයි. අපිට එහෙම නැහැ. අපි කළු වෙනවා. හැබැයි ආයි මාසයක් ගෙදර ඉන්න ආයි අර ස්කින් එක ගිහිල්ලා ආයි සුදු වෙනවා. ඉතින් අපි මෙන්න මේ රූටින් එක දැනගන්න ඕනේ. අපේ ඒ කියන්නේ අපේ මේ ෆන්ක්ෂන් එක මොකද්ද මේකේ තියෙන. ඒ වගේම තමයි අපිට තියෙනවා නම් අර මං කිව්වා වගේ මෙලනින් වැඩි. එහෙම නැත්නම් අපිට ටැන්ක් ස්කින් එකක් තියෙනවා නම් අපි ආසයි නම් අපිට yellowish අපිට ආස වර්ණයක් තියෙනවා නම් මුළු සිරුරේම වර්ණයක් ආසයි. දැන් හරි ක්‍රීම් එකක් ගාලා ක්‍රීම් එක ආලේප කරන පුතනම විතරක් සුදු කරගත්තාම ඊට වැඩිය කැතයිනේ. එතකොට අත් නැතුව ඇඳුමක් ඇඳනම මූණ විතරක් සුදුයි. එතනින් එහාටව හිතන්නකො නිකන් අර කටුස්සා වගේ පාට දෙක තුනකින් ඕකේ හොඳම අත්දැකීම ලබන්නේ අපි.
වෙඩින් වලට ඩ්‍රෙස් කරන්න ගියාම අම්මා ඇඳගෙන ජැකට් එක. ජැකට් එක නෑ ස්ලීව්ලස් අඳිනවා මූණ සුදුයි බෙල් ඊට පස්සේ අපි මොකද කරන්නේ මූණ ඒ පාටට මුළු ඇඟේම පේන මේකප් එක අපි දාන්න ඕන. ඉතින් ඊට පස්සේ ඒක ඒ ටෝන් එක හරියන්නේ නැතුනම පේන්නේ අලු පාට. ඊට පස්සේ අපි බැනුම් අහන්න ඕන කවුද මේ මේකප් ආටිස්ට් මේ මූණ මොකද? ඒක හිතන්නේ නැහැ මෙයා මේ මූණේ මේ ක්‍රීම් එකක් ගාලා අරයා කියනවා අනේ මූණේ පාටට මේ මගේ ඇඟත් පාට කරන්න. අන්න ඒ தත්තෙට වැටෙන්න එපා කියලා මම කියන්නේ. තමන් සුන්දරත්වය කරනවා නම් තමන් ඒ අනවශ්‍ය කවුරුත් කරන්නම් වාරේ අල්ලපු ගෙදර අක්කා ගෑවා කියලා මගේ යාළුවා ගෑවා කියලා. එහෙම වෙන්න ඕනද? දැන් ඔයාට ගාන ක්‍රීම් එක මට හරියන්නේ නැහැ. මොකද මගේ ඒජ් එක වෙනස්, මම කරන ජොබ් එක වෙනස්. ඔයාට වගේ මම අවුවට යන්න නැති වෙන්න පුළුවන්. ඉතින් අපේ ෆන්ක්ෂන් වෙන විදිහ වෙනස්. ඒ හැම දෙයක්ම හරි අපි අවබෝධයක් ලබාගෙන තමයි අපි අපේ ටාගට් එකට යන්න ඕන. මොකද මම හැම වෙලේම කියනවා කවුරුත් කියන්නම් වාලේ දෙයක් දැක්ක පළියට. මොකද අද ඇත්තම කතාව මිනිස්සු රවට්ටනවා වැඩිනේ. ඇත්තම කතාව මිනිස්සු රවට්ටනවා වැඩිනේ. මේ ඊයේ පෙරේද මම දැක්කා පොඩි ක්ලිප් එකක් ගියා. මොකක්hari ඔය ෆොරින් කන්ට්‍රි එකක පොඩි ක්‍රීම් එකක්. මේක ගානවා මෙහෙම දැන් මෙන්න මේ හරිය ගානවා මේ අපි දන්නවා බ්ලැක් ඇන්ඩ් වයිට් ටෙට්ස් කියලා දෙයක් කරනවා. මම මේ හොඳට මේක කියන්නම්ම කියලා ආවේ මේ මිනිස්සු දැනගන්න ඕන. මේ දාලා ඒ ක්‍රීම් එක අරන් මෙහෙම මේ එවලේ පෙන්නනවා. හරි නොලෙජ් එකෙන් බැලුවාම එයාට තේරෙනවා මේක මේ ෆොටෝ වීඩියෝ සොෆ්ට් වලින් මේක බ්ලර් කරලා වයිට් කරනවා. මේ වලේ සුදු කරනවා මේම ටිෂු එකක් අරගෙන මෙහෙම පිය දානවා. වයිට් හෙඩ්ස් ටික බ්ලැක් හෙඩ්ස් ටික නෑ. අන්න ඒ වගේ මායාවල් තියෙනවා. ඉතින් ඒක නෙමෙයි ඇත්ත කතාව. තමන් හරියට දැනගන්න ඕනේ. මම හැමෝටම කියන්නේත් ඔයත් උනත් දැන් ඔයා දැන් මට තේරෙන හැම වෙලෙම මේකප් යූස් කරන්න වෙනවා. ඉතින් හරි පරිස්සම් වෙන්න ඕනේ. තමන් සම ආරක්ෂා කරගන්න ඕනේ. ඔයාගේ සුන්දරත්වය ඔයා තව අවුරුදු ගානකට ওই විදිහටම තියෙන්න ඕන. ඉතින් සමෙල්ලා වැටෙන්නේ නැති වෙන්න, ඩ්‍රයි වෙන්නේ නැති වෙලා. මං අහන්න දැන් අර SPF ඩේ ක්‍රීම් එකක් යූස් කරද්දී ඒකෙන් තියෙන බලපෑම කොහොමද? ඒක හොඳයිද? ඒක හොඳයි. ඇත්තටම ඔයාටත් ඕනම ප්‍රශ්නයක් ඒක. දැන් මම හරි ඉස්සෙල්ලා ප්‍රශ්නේදී කිව්වනේ අපිට අපි දන්නේ නැතුණාට අපි හිරුවෙලිය ඕරන අපි හිරුවෙලියෙන් තමයි අපේ ස්කින් එකට ලොකුම ඩැමේජ් එක වෙන තැන. UV rays එක. ඇත්තටම මෙලනින් නැත්තම් අපේ සම ඉවරයි. සම බර්න් වෙනවා, කැන්සර් හැදෙනවා, විවිධ වූ දේවල් වෙනවා. හැබැයි අපි SPF හොඳ ප්‍රතිශතයක් තියෙන ක්‍රීම් එකක් යූස් කරනවා නම් අපිට පුළුවන් UV rays එකෙන් අපේ සමට වෙන හානිය බොහෝ දුරට වළක්වා ගන්න පුළුවන්. විශේෂයෙන්ම ඕගොල්ලෝ දැන් නිතරම මේකප් කරන අය ඔයාලා දන්නේ නැති වුණාට මේකප් එක දාලා UV rays එකට යනවා. ඕගොල්ලෝ දන්නේ නැති වුණාට අර මේකප් එකේ තියෙන දේවලුයි UV rays එකයි දාඩියයි අපේ මේ ස්කින් එකේ තියෙන තව ඇසිඩ්මන්ටින් ලේයර් කියලා අපේ තව අම්ල වගේ જાති තියෙනවා, ලැක්ටික් ඇසිඩ් තියෙනවා. ඒ වගේ දේවල් එකතු වෙලා සමට හානි කරන දේවල් හදනවා. එතකොට තමයි ඔයා දන්නේ නැතුව ටික දවසක් යනකොට අනේ මගේ හැම ටිකක් පුතු ගැලෙනවා වගේ, වේලිලා වගේ. එතකොට තමයි අපි කියන්නේ ගිහලා පොඩ්ඩක් ඔය උඩ තියෙන මරුණු සමායින් කරගන්න, ගිහලා පොඩ්ඩක් ෆේෂල් එකක් දාගන්න. හැබැයි ඒ වෙන එෆෙක්ට් එක බොහෝ දුරට අඩු වෙනවා. අර ඔයා කියන වගේ හොඳ නිෂ්පාදනයක්. එහෙම නැත්නම් හොඳ SPF වගේක් තියෙන ඩේ ක්‍රීම් එකක් පාවිච්චි කරලා බේස් එක විදිහට අන්න ඊට උඩින් ටිකක් වෙලා ඉඳලා ඊට උඩින් වාගේ ඔය ෆවුන්ඩේෂන් ඒවා දැම්මනම් සමට මේකප් එකෙන් වෙන හානියත් වළක්වනවා. හිරු එළියෙන් වෙන හානියත් වළක්වන. ඊට පස්සේ ඒක ඉවත් කළා දැම්මම ක්‍රීම් එක පිටින්ම ඉවත් වෙලා යනවා. මට ඔයාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා. හරි. දැන් මම ඔයා ගැන ඇත්තටම සතුටු වෙනවා. කාන්තාවක් විදිහට, තරුණියක් විදිහට සතුටු වෙනවා. මොකද ඔයාගේ එකක් තමන්ගේ බියුටි එක රූපේ මේන්ටේන් කරගෙන ඒ ගැන සැලකිලිමත් වෙලා අනික ඔයාගේ ඒ රූපේ පිළිබඳව ඔයා පොසිටිව් හිතනවා. මොකද මම ඕක ගැනම කතා කරන්නේ මම රූපලාවන්‍ය ශිල්පිනියක් නිසා. මොකද ඔය ආශ්‍රිතව ගැටලුයි ඔය සම්බන්ධ ප්‍රශ්න විතරනේ මට ගොඩක් දුරට ලැබෙන්නේ. ඉතින් මම හරි ආසයි කෙනෙක් තමන් ගැන හරි කොන්ෆිඩන්ට් ඇතුව ඒක පොසිටිව් මයින්ඩ් එකෙන් තමන්ගේ රූපේ දිහා බලනවා නම් මම හරිම ආසයි. නමුත් මට පුංචි ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි හිතමුකෝ දැන් ඔයා දැන් ඇත්තටම ඇක්ට්‍රස් කෙනෙක් වෙලා මුළු අපි කියමු දැන් ලංකාවක්ම ආදරය කරන කෙනෙක් වෙලා ඉන්නවා. ඉතින් ඔයා දැන් ඒක හරි. දැන් ඔයා මේන්ටේන් කරන්නත් ඕනේ. ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕන. නමුත් එතනින් එහාට ඉස්සලා කාලේ ගැන හිතුවත් අපි පාසල් කාලේ එහෙම නැත්නම් ඔය දැන් ඒ අවධියේදී අපි වැඩි රූපලාවන්‍ය පැත්තට බර නැති දැනුමක් නැති කාලයක් වගේ තියෙනවානේ. අන්න ඒ කාලේදී ඇත්තටම රූපලාවන්‍ය සම්බන්ධ ගැටලු ඇති වෙලාම නැද්ද? ඒවට මොන වගේ සොලියුෂන්ස් අරගෙන තියෙන්නේ? ඒ වගේ ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවද?
තියෙනවා කිය ඇත්තටම තියෙනවා. මොකද පාසල් කාලේ අපි එහෙම ලොකුවට දේවල් දන්නේ නැහැනේ. ඉතින් ස්පෝර්ට්ස් කරා මම. ඉතින් එතකොට අවුවට පිච්චෙනවා සහ එතකොට අපේ මගේ මේ තියෙන කලයකට වැඩිය පාට අඩු වුණා. ඉතින් ඒවත් එක්ක ඇත්තටම මම වොරි වෙච්ච අවස්ථා තියෙනවා. ඒ කාලේ මං හිතන්නේ අපේ අර අපි ඉතින් වැඩිහිටි වියටපත් වුණාට පස්සේ අපේ හෝමෝන ක්‍රියාකාරීත්වයන් වෙන නිසා අපේ පිම්පල්ස් එන්න ගන්නවා මූණේ සහ අවුවට පිච්චිච්ච ඒවා පාඩම් කරද්දී ඇස්සට කළු වෙනවා. ඉතින් ඒ වගේ මේ සාමාන්‍ය ගෑනු ළමෙක්ට තියෙන ගැටලු මටත් තිබ්බා. ඉතින් ඒ වෙද්දී හැබැයි එහෙම ප්‍රමාණය අපි වැඩිහිටි වියටපත් වෙනාත් එක්කම මම යූස් කරන්න ගත්තා ලියා ගෝල්ඩ්. අක්කීදේ අපි දෙන්නගේ රහසක් නෙමේනේ ඒකනේ අක්කිත් යූස් කරලා. ඉතින් මමත් යූස් කරනවා. ඇත්තටම ඒ රේන්ජ් එකේ තියෙන ප්‍රොඩක්ට්ස් යූස් කරලා අර ඒ තිබ්බ ගැටලු වලට මගේ තිබ්බ ගැටලු වලට ඇත්තටම හොඳ ප්‍රතිඵල ලබා දුන්නා. ඉතින් ලියා ගෝල්ඩ් රේන්ජ් එක මං කියන්නේ ඇත්තටම දැන් අපි දැන් ඉන්න ශේෂ්ත්‍රයත් එක්ක ඇත්තටම අපිව මේන්ටේන් කරන්න ඕනේ. මොකද හැමදාම අපි මේකප් දානවා. ඉතින් එතකොට ඒකත් එක්ක සහ අපිව දකිද්දී ඔඩියන්ස් එක අපි ලස්සනට ඉන්න ඕනේ. ඉතින් ඒ නිසා මං හිතනවා අපෙන් අර මග හැරෙන සමහර විතර පෝෂණ අතිරික්ත විදිහට මේ ලියා ගෝල්ඩ් ටැබ්ලට් එක යූස් කරද්දී ඇත්තටම අපිට හොඳ මේ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් කියලා. ඉතින් ඒකත් එක්කම දැන් අපි මේකප් යූස් කරනවානේ. ඒතර අපේ මේකප් අනිවාර්යෙන් අපි හොඳට රිමූව් කරන්න ඕනේ. නැත්තම් පිම්පල්ස් කියන දේවල් ටක් ගාලා එනවා. ඉතින් අක්කි දන්නවනේ ඉතින්. ඒ නිසා ඉතින් ඇත්තටම මේ ලියා ගෝල්ඩ් කියන ෆේස් වොෂ් එක මම ඇත්තටම මේක රෙකමන්ඩ් කරනවා. මොකද ඒක මේකප් හොඳටම රිමූව් වෙනවා. ඉතින් ඒ වගේ මට ගොඩක් සමීපයි මේ ලියා ගෝල්ඩ් ෆැමිලි එක. මං හිතනවා අක්කිටත් එහෙමයි කියලා. ඒ වගේ තමයි ඉතින් මං කියන්නේ අපි සාමාන්‍යයෙන් දේශීය දෙයක් නෙමේක. මම ගොඩාක් වියදම් කරලා සහ ඔය ඉන්ජෙක්ෂන් ක්‍රීම් ඔය ගෙදර හදන දේවලුත් තියෙනවනේ. දැන් ඒවනේ ඔය ගොඩාක් සමාජ ජාලාවල විකුණන්නේ. يعني ඒවට යන්න ඕනේ නැහැ. ඉතින් ඇත්තටම මේක දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමත කරපු ප්‍රොඩක්ට් එකක්. ඉතින් බය නැතුව අපිට යූස් කරන්න පුළුවන් ඒක. මමත් ඒක යූස් කරලා හොඳ සාර්ථක ප්‍රතිඵල තියෙන නිසා තමයි ඇත්තටම මම මේ වගේ දැන් අක්කි කියනවා මම ලස්සනයි කියලා. ඉතින් ඒ ලස්සන වෙන තවත් හේතුවක් වුණා ලියා ගෝල්ඩ් ටැබ්ලට් එක සහ රේන්ජ් එකම එහෙම තමයි අක්කේ. ඉතින් මට අර වගේ ගැටලු තිබිලා. ඉතින් අද ඒ වගේ ගැටලු වලට සාර්ථකව මුහුණ දීලා ඉතින් ලියා ගෝල්ඩ් එකත් එක්ක එකතු වෙලා ඉස්සරහට ගමන යනවා ඉතින්. හරි. මං කිව්වේ මොන හරි ප්‍රශ්න තියෙන්නේ නැති කියලා. හරි. මටත් තියෙන අක්කිගෙන් ප්‍රශ්නයක් අහන්න. දැන් අපි ලස්සනට ඉන්න නම් ඇත්තටම ස්කින් කෙයාර් රූටින් එකක් ෆලෝ කරන්න ඕනේනේ. ඉතින් අපිට ගෙදරදී හරිම සිම්පල් විදිහට අපිට යූස් කරන්න පුළුවන් ස්කින් කෙයාර් රූටින් එකක් ගැන අක්කි කියන්නකෝ. මම හිතන්නේ මේ අපි බලන් ඉන්න අයටත් ඒක වැදගත් වෙයි කියලා. නෑ මෙහෙමයි. ස්කින් කෙයාර් රූටින් එකක් කිව්වහම දැන් සිම්පල් විදිහට කියන එක නෙමෙයි. මම අර ඉස්සෙල්ලා කිව්වනේ අපි පොඩ්ඩක් දැන් කාන්තාව විදිහට අපි දැන් ටිකක් නොලෙජ් එකක් ඇතුව ජීවත් වෙන්න ඕන. කියන්නේ දැන් සමහර වෙලාවට අපි දැන් මේ මම කියන හින්දාවත් පියුමාලි කියන හින්දාවත් එහෙම නෙමෙයි මම කියන්නේ. මේක අපි ඇයි කරන්න කියන පොඩ්ඩක් ඒ නොලෙජ් එක අපි ඇයි මෙහෙම කරන්නේ මට මේ ප්‍රශ්නෙට මෙහෙම විසඳුමක් ඕනේ කියන තැන මේකට හොඳ මොකක්ද අන්න ඒ වගේ පොඩ්ඩක් අපි ගවේෂණාත්මකව හැමදේම හිතන්න ඕනේ හරි විදියට. අන්න එතකොට අපිට හරිම උත්තරේ හම්බ වෙනවා. දැන් අර මම ඉස්සලත් කතා කරා අපි මේ සාමාන්‍ය ජීවිතේදී අපි මොන වැඩේ යෙදුනත් සම කියන දේ එයා මේ නිරන්තරයෙන් මේ කතා කරන මේ මොහොතේ පවා ඒ ෆන්ක්ෂන් එක වෙනවා. දැන් මේ අපිට මේ ඇහැට පේන සම ඇත්තටම නංගි මැරිච්ච සමක් නේ අපිට මේ ඇහැට පේන ඔයා සුදුද මම කළුද අරයා ටැග්ද ඒ විදිහට පේන්නේ. මෙයා මේ මැරිච්ච සමක් තමයි අපිට පේන්නේ. මේ ජීවයක් තියෙන ලයිව් සම කියන දේ අපිට ඇහැට පේන්නේ නැහැ. එයා ඇතුලෙන් ෆන්ක්ෂන් වෙවි එයා උඩට ඇවිල්ලා මැරුණු සමක් විදිහට ඇවිල්ලා අපි කියන කෝනියම් විස්තරය කියලා. ඒක ෆේඩ් වෙවි බිමට වැටි යනවා. අපි ගෙදර ගත්තොත් ගෙදර 5 දෙනෙක් ඉන්නවා නම් ඒ ගෙදර 5 දෙනාගේ තියෙන ෆේඩ් වෙන සම තමයි ගොඩක් වෙලාවට දූවිලි විදිහට අපි දකින්නේ. අපි හිතනවානේ මේ කිසිම දූවිල්ලක් නැහැ මේව දෙයක් නැහැ. ඇයි මේ දූවිලි හිටින්නේ? නමුත් ඒ දේවල් තමයි මොකද මුළු ඇඟේම තියෙන සමය ෆේඩ් වෙවි වැටි යනවා. ඔය බය වෙන්න එපා. එහෙම බය වෙන්න දෙයක් නැහැ. හැබැයි ඒ වැටෙන්නේ නැති කොටසක් තියෙනවා.
හරිද? ඒ ෆේඩ් වෙලා වැටෙන්නේ අපේ අලුතෙන් එන සමට එයා ඉඩ දීලා වැටිලා යනවා. එතකොට ඉඩ අපි දැන් වැටිලා යන කොටසක් ඉතුරු වෙනකොට වැටිලා යන්නේ නැති කොටසක් ඉතුරු වෙනකොට අර උඩට එන හැමට එන්න ඉඩක් නැහැ. එතකොට තමයි අපි සමහරලාට කියන්නේ ඒ ස්කින් එකට දැන් ඩල් වෙලා නේද කියලා අපි කියන්නේ. මම දැන් බලන්නකො මං චුට්ට මගේ මෙලියා මේ හරිය පොඩ රැලි වෙලා වගේ හරි කිසි ප්‍රබෝධමත් ගතියක් නැහැ. හරි එන්නේ ඒ වගේ වෙන්නේ අර අලුතෙන් ජීවියක් තියෙන හැමට අපි උඩට එන්න දෙන අවස්ථාව අඩු වෙනවා. ඒ වගේම තමයි මම අරවට ඉස්සෙල්ලා කිව්වා වගේ අපි මේකප් යූස් කරනවා නිරන්තරයෙන් අපේ ඇඟෙන් දාඩිය දානවා මේ අපේ මුළු ස්කින් එකේම තියෙන පොඩි පොඩි කුඩා සිදුරු වලින් දාඩිය එහෙම නැත්නම් තෙල් මේ දේවල් එකතු වෙලා අපි කියනවා යූරින් වගේ දේවල් හින්දා මේ දැන් අපි බලන්න දාඩිය ඇඹුල්නේ ඉතින් ඒ දේවල් තමයි ඇඟට එන්නේ. එතකොට මේ ඇඟේ තියෙන ජල ප්‍රමාණය එළියට යනවා. ඊට අමතරව ඒ දේවල් එක්ක එළි වටපිටාවේ තියෙන කුණු දූවිලි මේ තෙල් එක්ක එකතු වුණා මොකද්ද වෙන්නේ? අපි නිකන් තෙලුයි දූවිලි එකට එකතු කරාම ඇලෙනවා. එතකොට ඇලුනහම මේ වටේ තියෙන දූවිලි ඔක්කොම මේ වෙලා ඒව තමර පොය ඇතුළට ගිහලා white head black heads වෙලා අපේ සමේ ඒවා එකතු වෙලා clog වෙලා එකතු වෙන්නේ. එතකොට මේ දේවල් වලට UV rays එකත් එකතු වෙනවා. ඕගොල්ලන්ගේ මේකප් එකතු වෙනවා. අපි දාන powder එකතු වෙනවා. ඔය වගේ දේවල් හරියට පිරිසිදු කරගත්තේ නැති වුණාම තමයි අපිට අපිවම නැති වෙන්නේ. අපි විසින්ම අපි මේ දේවල් නැති කරගන්නේ. මම කියන්නේ අපි කාන්තාව විදියට ලස්සනට ඉන්න ඕනේ. මේකප් පාවිච්චි කරනවා. අපි ගාව ලිප්ස්ටික් ටිකක් powder ටිකක් ඒව පාවිච්චි කරලා ප්‍රශ්නයක් නැහැ. හැබැයි අවශ්‍ය වෙලාව ඒ සුන්දරත්වයේ තියලා ඒක අනවශ්‍ය වෙලාවෙදී 100%ක්ම ඉවත් කරලා දාන්න ඕනේ. එතකොට අපේ ඇඟෙන් එන දහඩිය, කුණු, දුහුවිලි, තෙල් මේ දේවලුත් අවශ්‍ය දේවල් ඒ දේවල් පො ඇතුලෙන් අපි ඉවත් කරලා දාන්න ඕනේ. ඒකට තමයි දිනපතාම අපි කියනවානේ අනිවාර්යෙන් ක්ලෙන්සර් කරන්න ඕනේ කියලා. සාමාන්‍ය කියනවා ෆේස් වොෂ් එකක් කරාට මදි අපි ක්ලෙන්ස් එකක් කරන්න ඕනේ අඩුම ගානේ දවසට එක වතාවක්වත් කියලා. ඒකට හේතුව දැන් අපි බලන්න රෑ නිදාගෙන නැගිට්ටාම අපේ සාමාන්‍යයෙන් අපි ගියාම අර කණ්ණාඩි මුණම අපිට තේරෙනවා ඉතින් ඔයිලි ගතියක්. මේ නහය උඩ කම්බොත් දෙපළ සාමාන්‍ය ඔයිලි ස්කින් කෙනෙක් නම් ටිකක් වැඩි දිලිසෙන ස්වභාවයක් තියෙනවා. එතකොට මේ රෑ නිින්දේදී හෝ අපේ සාමාන්‍යයෙන් අපේ මේ ඇඟෙන් නිපදවන තෙල් ප්‍රමාණයක් තියෙනවා. මේ දේවල් උදේ වෙද්දී අපි ඒක 100% ස්කින් එකෙන් අයින් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒක හරියට අයින් කරන්න නැතුව ඔහේ නිකන් සබන් ටිකක් දාලා එහෙම නැත්නම් මොන හරි ෆේස් වොෂ් එකක් ඔහේ දාලා නිකන් හොදලා ඒකට උඩින් ඔයා හිතන්නකො අපි ක්‍රීම් එකක් හරි ක්‍රීම් එකක් මේකප් එකක් පාවිච්චි කරොත් අපි මොකක්ද අර කරන්නේ? අර තිබ්බ ඔයිල් එක උඩින්ම තමයි අරක දාන්නේ. එතකොට දහඩිය අංශු ආයි පිටත් වෙන්නත් බෑ. ඇතුළට යන්නත් බෑ. ඔන්න ඕවා තමයි පිම්පල්ස් හට ගන්න, බ්ලැක් හෙඩ්ස් හට ගන්න ප්‍රධාන දේවල්. ඉතින් අනිවාර්යයෙන්ම දැන් ලියා නිෂ්පාදන පෙළ ගැන කතා කරන්න විශ්වාසයෙන්ම මගේ දැන් අවුරුදු 10ක් පුරාවටම විශ්වාසනීයම මම බය නැතුව කතා කරන එකම නිෂ්පාදනය ලියා. ඉතින් මේ මගේ ජීවිතේ. එතකොට මේ නිෂ්පාදනය හරහා මම මෙච්චර විශ්වාසයෙන් කතා කරන්නේ රූපලාවන්‍ය ශිල්පිනියක් විදියට මට එන කස්ටමර්ස්ලා එහෙම නැත්නම් මට එන කාන්තා පාර්ශව එකින් එක්කෙනාට වෙනස්. දැන් පියුමාලි වාට තියෙන වාගෙන ප්‍රශ්නේ විතරයි. ඔයාගේ සම පිළිබඳ ප්‍රශ්න විතරයි තියෙන්නේ. නමුත් මට එහෙම නෙමෙයි. මට ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඉන්න බ්‍රයිඩ්ස්ලාගේ ප්‍රශ්න, මාව දැක්කහම අහන ප්‍රශ්න. ඒ කියන්නේ අපි මම නියෝජනය කරන්නේ ඒ දේවල්, උපදෙස් දෙන දේවල්. එතකොට ඒ මේ අවුරුදු 10 පුරාවටම ලියා කියන නිෂ්පාදනයත් එක්ක ඒ දෙන උපදෙස් වලට දෙන උත්තරේ ලියා නිෂ්පාදනයනේ අද වෙනකන් කිසිම දෙයක් වැරදිලා නැහැ. ඒ දෙන දේවල් වල ඒ හම්බ වෙන ප්‍රතිඵල ඉතාමත් උසස්. ඉතින් ඒ නිසා බොහොම වගකීමෙන් කියනවා ඔබගේ සම පිරිසුදු කරගන්න කේසිටම අපි දන්නවා අපේ තියෙනවා පර්ල් ක්ලෙන්ස් එක තියෙනවා ෆේස් වොෂ් ක්ලෙන්සින් එකක්. දැන් අපි කියනවානේ ෆේස් වොෂ් එකක් පාවිච්චි කරන්න. ඇයි පාවිච්චි කරන්නේ? pH එකේ බැලන්ස් කරන්න ඕනේ. දැන් ඔළුවට ලොකු දෙයක් එන්න පුළුවන්. දැන් ඕගොල්ලන්ට බොහොම දේ දැන් තියෙනවානේ for oily skin, dry skin කියලා තියෙනවා. ඒ තියෙන්නේ pH balance එක. ඕගොල්ලන්ට ඔච්චර ලොකු මේකට යන්නේ නැතුව අපි සාමාන්‍යයෙන් දැන් normal skin එහෙම නැත්නම් අපි කියනවා combination skin එහෙම නැත්නම් all skin type ඔය වගේ දේවල් තියෙනවා. ඒ දේවල් තියෙන්නේ ඔය අපේ pH එකේ balance වෙන්න තමයි. ඒ කියන්නේ අපි කියනවා oil අඩු වෙන්න, oil වැඩි වෙන්න, අන්න ඕගොල්ලෝ ටික ඔළුවට දාගන්න dry වෙන්න නැති වෙන්න අන්න ඔය දේවල් balance කරලා තමයි හදන්නේ. එතකොට face wash cleansing එකක් තියෙනවා අපේ pearl cleanse එක. එතකොට face wash එක කිනුයි අර මං ඉස්සෙල්ලා කිව්වා cleanse එක කිනුයි. ඒ කියන්නේ deeply පිරිසිදු කිරීමක් සිද්ධ කරගන්න එකක් තියෙනවා. එතකොට ඔය පුළුවන් ඔයාලට විශේෂයෙන්ම මේකප් එහෙම කරන යාළුවන්ට ඉන්නවනම් ඇත්තටම කියන්නේ ඒක පිනක්. ඒ කියන්නේ කෙනෙක්ට තම සුන්දරත්වය වැඩි කරගන්න උපදෙසක් දෙනවා කියන්නේ මම හිතන්නේ මම නිකම්ම ලස්සන වෙනවා කියන එක. අනිවාර්යයෙන්ම. ඒක හිත සතුටින් කරන දෙයක්. එතකොට cleanse එක තියෙනවා. ඒවම සතියේ දවස් දෙකක් අපිට පුළුවන් scrub එකක් කරන්න. scrub එකක් කරනවා කියන්නේ අපි කියන්නේ විශාලකණයක් කරනවා කියලා. ඒ කියන්නේ දැන්
මම අර වාටිකේ අපේ මේ සම මේ තියෙනකොට මේ වැටි වැටි යනවා. හැබැයි සමහර ඩෙත් ස්කින් එක වැටෙන්නේ නැහැ. එයා රැඳිලා තියෙනවා. හැබැයි අලුතෙන් එන සමට එයා ඉඩ දෙන්නේ නැහැ. එතන සම නිකන් ඩ්‍රයි වෙලා වගේ. අන්න ඒ ඉවත් වෙන්නේ නැති මැරුණු සම එහෙම නැත්නම් අවුවට පිලිස්සුණු සම අපිට ඉතා ලෙහෙසියෙන් ඉවත් කරගන්න පුළුවන් ස්ක්‍රබ් එකක් භාවිතා කිරීම. එතකොට සතියේ දවස් 2ක් ප්‍රමාණවත්. හැමදාම ස්ක්‍රබ් එකක් කරන්න ඕනේ නැහැ. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? දැන් ස්ක්‍රබ් එකකින් වෙන්නේ මැරුණු සම ඉවත් වෙලා අලුත් සම ඇවිල්ලා තියෙනවා. එතකොට අලුත් සමට ඕන අපි කියනවා පෝෂණය අපි ලබා දෙන්න ඕනේ. එතකොට තමයි අපි කියන්නේ එයා නැවුම් වෙලා එයා ලස්සන පාටක් එනවා. අන්න ඔබට තියෙනවා අපේ ලියා නිෂ්පාදන පෙළේ ෆෘට් පැක් එක. අපිට පුළුවන් ඒක හොඳට ස්ක්‍රබ් කරලා ෆෘට් පැක් එක දාලා විනාඩි 20ක කාලයක් පැය භාගයක කාලයක් ඉන්න ඕනේ. ඊට පස්සේ හොඳ පිරිසිදු වතුරෙන් එහෙම නැත්නම් වෝම් වෝටර් එකකින් හොඳට ඒක පිරිසිදු කරලා අපේ තියෙනවා ටී ට්‍රී ටෝන් එක තියෙනවා. ඉතින් ටෝන එකෙන් අපිට ඒක හොඳට ටෝන කරන්නේ දැන් ක්ලෙන්සර් කරලා මම කියවනේ හොඳට අර ඕපන් වෙලා ඒක ඇතුලේ තියෙන කුණු දුහවිලි දහඩි ඔක්කොම ඉවත් කරනවා. ස්ක්‍රබ් එකෙන් තියෙන ඔක්කොම ඩෙඩ් ස්කින් එක අයින් කරනවා. ටෝන එකෙන් කරන්නේ දැන් අපි ඊට පස්සේ පැක් එක දාලා අවශ්‍ය පෝෂණය ලබා දුන්නා. ටෝන එකෙන් කරන්නේ අර ඕපන් කරපු පෝ ආයි වසා දමන. මොකද ඒක ඕපන් එකේම තිබ්බොත් නැවත අපි එළියට බී ගියාට පස්සේ ආයි කුණු දුහවිලි දාඩි එකතු වෙලා ඒක ආයි පිරෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් හොඳේ අපේ තියෙන SPF වගේ හොඳින් තියෙන රවා කිව්වා වගේ අවුවට හොඳට ආන්සර් කරන ඩේ ක්‍රීම් එක තියෙනවා. ඒ වගේම ඒක SPF අගයක් තියෙන ඩේ ක්‍රීම් එකක් නිසා වෙනම ආයි ඩේ ක්‍රීම් එකකට යන්න අවශ්‍ය නැහැ. සමය ආරක්ෂාවත් එක්කම පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම රාත්‍රියේදී සම ආරක්ෂා කරගන්නත් අපේ නයිට් ක්‍රීම් එක තියෙනවා. ඒ වගේම විශේෂම දේ තමයි අපේ ලියා ගෝල්ඩ් ටැබ්ලට් එක. මොකද ඒක අර අපි කොච්චර රූටින් එකක් කරත් අපේ සමට අපි කරන්නේ මුහුණයි බෙල්ල අපි කොච්චරකවත් මේ අත්වල කරන්නේ බාහිරින් පමණයි. දැන් කරත් අපි කරන්නේ සාමාන්‍යයෙන් කණ්ණාඩියක් ඉස්සරහට දඩ මුහුණ නමුත් මුළු ශරීරයේ විශාලතම ඉන්ද්‍රියනේ මේ සම කියන දේ මුළු ඇඟේම තියෙනවා. නමුත් අපි කරන්නේ බොහොම පොඩි ප්‍රමාණයක්. ගොඩක්ම මූණට විතරයි. පමණයි කරන්නේ. එතකොට අපි අර ෆුඩ් සප්ලිමන්ට් එකක් නැත්නම් බියුටි සප්ලිමන්ට් එකක් ගන්නකොට ඒක අපි සිරුර අභ්‍යන්තරයෙන් ලබා ගන්න. එතකොට ඒක මුළු සමටම කියන්නේ සිරුරේම තියෙන සමටම ඒකාකාරව බලපෑමක් එල්ල කරන්න පුළුවන්. අර මම කිව්වාගේ හොඳ පෝෂණීය භාවිකින් යුක්ත සමක් ලබා ගන්න පුළුවන්. මේකේ තියෙන විශේෂත්වය තමයි මේක ස්කින් එකට, hair එකට, nail එකට ත්‍රිත්වයටම එක හා සමානව බලපානවා. ඉතින් මම හිතන්නේ දැන් මේ කතා බහත් එක්ක ඕගොල්ලෝ මේ සප්ලිමන්ට් එක ගන්න ඕනෑගේ ප්‍රධාන ආහාර වේල් දවසට දෙකක් පාවිච්චි කරාම හොඳටම ප්‍රමාණවත්. හැබැයි මාස 3ක් එක දිගට ගන්නම ඕනේ. නැත්තම් දැන් අපේ අය හරි ඉක්මන්නේ අද ගන්නවා හෙට ගන්නවා. අනේ මේ වැඩක් නැහැ. එහෙම නෙමෙයි. Tamanට තමන්ගේ රූපේ පේන්නේ නැති වෙන්න පුළුවන්. මොකද හැමදාම දකින්න අර කුකුලගේ කරමලේ මොකද්ද පාටක් කියනවනේ. ඒ වගේ තමන් හැමදාම කණ්ණාඩි ඉස්සරහට ගියාම ඔයාගේ වෙනස ඔයාට පේන්නේ නැහැ. ඒක බොහොම ආදරෙන් කියනවා. එහෙම නැත්නම් ඔයාව හැමදාම දකින්න ඔයාගේ අම්මට, ඔයාගේ හස්බන්ඩ්ට, ඔයාගේ සහෝදරයාට, යාළුවාට ඔයාගේ වෙනස පේන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඔයා ওই දේ පාවිච්චි කරලා මාස 2ක් 3ක් එක දිගට පාවිච්චි කළා මාස 5-6කින් හම්බ වෙච්ච නැති යාළුවෙක් හම්බෙලා බලන්නකෝ. එයා කියයි ඔයාට මොකක්ද ඔයා පාවිච්චි කරේ ලොකු වෙනසක් තියෙනවා කියලා. ඉතින් මොකද අර අපිට අර කියනවනේ අපේ ඇහැට හැම වෙලෙම දකින්න දේ අපිට අගයක් නැහැ, අපිට දැනෙන්නේ නැහැනේ. ඒකට අපිට ඉඳලා හිටලා දකින්න දේ තමයි අපිට ඒ වෙනස පේන්නේ. ඉතින් ඒ නිසා මම කියන්නේ අනිත් එක තමයි මේ දේවල් පාවිච්චි කරනකොට හොඳට මතක තියාගන්න ඕන. ඒ අන්තර්ගතයන් හොඳට බලන්න තමන්ට ගැලපෙනවද? ඒ වගේම මේ නිෂ්පාදනය කරන ආයතනය කුමක්ද? මේ අපේට ගැලපෙනවද? මේ ලංකාවෙම කියනවා වගේ ලංකාවට මේක යූස් කරන්න හොඳයිද? තමන්ට හොඳයිද? මේ හැම දෙයක්ම මේ රූපලාවන්‍ය නිෂ්පාදන ගන්නකොට තමන් හොඳට අවධානය යොමු කරනවා. ඉතින් ඒකයි මේ බය නැතුව මේ ලියා නිෂ්පාදන ගැන මෙච්චර කියන්නේ. අනිත් එක ලියා ගෝල්ඩ් එක ගැන මෙච්චර වගකීමෙන් කියන්නේ මෙය නිෂ්පාදන තැන ඉඳලම මේ ලංකාවේ සිද්ධ වෙන දෙයක්. ඉතින් බය නැතුව මේ හැම නිර්දේශයක්ම අපේ ආරෝග්‍ය දෙපාර්තමේන්තුවේ මේ හැම දෙයක්ම අපිට තියෙනවා තත්ත්ව සහතිකයන් මේ හැම දෙයක්ම තියෙන දෙන්න බය වෙන්න දෙයක් නැහැ. ඉතින් මේකෙන් ඕගොල්ලන්ට ගන්න පුළුවන් මේ රූටින් එක අර හැමදේම හැම පුරුද්දක් විතර කරගත්තොත් ඔබ නොදැනුවත්ව ඔබගේ රූපේ ලස්සනට තියලා මම හිතනවා ලස්සන කාන්තාවක් විදිහට හොඳට ජීවත් වෙන්න පුළුවන්. ඔව් අක්කි කිව්ව කතාව ඇත්ත. දැන් මම ගත්තොත් ලියා ගෝල්ඩ් රේන්ජ් කියන ප්‍රොඩක්ට් යූස් කරන්න ඉස්සෙල්ලාම දැන් මට ලියා ගැන කිව්වේ මගේ ඉස්කෝලේ යාළුවෙක් සහ ශේෂ්ත්‍රයේම ඉන්න යාළුවෙක් තමයි මට මේ ගැන ඉස්සෙල්ලාම කිව්වේ. කොහොම කිව්වද ඉතින් අපේ ශරීර අභ්‍යන්තරයට ගන්න දෙයක් නිසා අනිවාර්යයෙන්ම මම ඒ ගැන හොයලා බලන්න ඕනේ. මොකද මම හැම දෙයක්
මොන දේ කරන්න ගත්තත් මම ඒක ගැන පොඩ්ඩක් අර ගැඹුරට ගිහිල්ලා හොයලා බලනවා. ඉතින් මේ ටැබ්ලට් එක යූස් කරන්න ගත්තත් මගේ පවුලේ වෛද්‍යවරයාගෙන් අහලා ඒ ගැන අනුමැතිය අරන් තමයි මම ගත්තේ. ඇත්තටම මාස එකහමාරක් විතර මම ලියාගෝල් ටැබ්ලට් එක යූස් කරද්දී මගේ මූණේ තිබ්බ පිග්මන්ටේෂන් ටික අඩු වෙන්න ගත්තා. සහ මගේ සම රන්වන් පැහැයක් සුදු නෙමෙයි ඇත්තටම ගෝල්ඩ් කලර් එකක් මට ලැබුණා. ඉතින් ඒ වගේම තමයි අර මං කිව්වා වගේ මට තිබ්බා පිම්පල්ස් ප්‍රශ්න ඒවා සහ මේකප් දාද්දී අනිවාර්යෙන් අක්කි කිව්වා වගේ අපි හරියට රිමූව් කරන්න ඕනේ. ඉතින් ඒ රිමූව් කරන්න ඕනේ නැත්නම් පිම්පල්ස් එනවා. ඉතින් මම ඒකට ඇත්තටම ලියා ගෝල්ඩ් එකේ එන ෆේස් වොෂ් එක යූස් කරා. සහ ඌට යනවා නම් අනිවාර්යයෙන්ම මට නැතුම බැරි දෙයක් තමයි ඩේ ක්‍රීම් එක. ඩේ ක්‍රීම් එක ඇප්ලයි කරලා තමයි මම අවුවට යනවා නම් යන්නේ. ඇත්තටම නැත්තම් බොරි වෙන්න ඕනේ නැහැ නිකන් අපි අවුවට පිච්චිලා ඇවිල්ලා කල වුණා කියලා. ඉතින් මං ලියා ගෝල්ඩ් කියන ඩේ ක්‍රීම් එක ඇප්ලයි කරනවා. ඒ වගේම තමයි ආයේ රැට නිදා ගන්න යද්දිත් ලියා ගෝල්ඩ් ෆේස් වොෂ් එකෙන් මූණ හොඳට පිරිසිදු කරගෙන නයිට් ක්‍රීම් එක ඇප්ලයි කරලා අකි කිව්වා වගේ මම දවසට දෙපාරක් සප්ලිමන්ට් එක යූස් කරනවා. දවල් කෑම එක ගත්තට පස්සේ සහ රාත්‍රී කෑම එක ගත්තට පස්සේ මම ටැබ්ලට් එක යූස් කරනවා. ඉතින් ඒකත් එක්කම දැන් මම මාස කිහිපයක්ම මේක යූස් කරා. සෑහෙන හොඳ ප්‍රතිඵල තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මම අද ඔයගොල්ලන්ටත් මේ වගේ කතා බහක ඇවිල්ලා වුණත් කියන්නේ කිසිම බයකින් සැකයකින් තොරව. ඉතින් මම ඔයාලට කියන්නේ යූස් කරන්න නේ. මම කැමති අවංකවම කවුරුණත් ලස්සනට ඉන්නවට. මම දන්න දේවල් කොහොමද මම කියන මම හරි ඕපන් මොනා කතා කරන්න කියත් මම මොනා හරි දන්නවා නම් අනිවාර්යෙන් ඒ ඔක්කොම ටික කියලා අන්තිමට කියන්නේ මොනවද කියන්නේ මම දන්නේ නැහැ එච්චරටම. මම හරිම ඕපන්. ඉතින් මම කියන්නේ මම ලස්සන වෙන්න නම් අනිවාර්යෙන්ම මම ලියා ගෝල්ඩ් එකත් එක්ක එකතු වෙලා ඒ ස්කින් කෙයාර් රූටින්ස් ටික හරියට කරගෙන යනවා. ඉතින් ඔයාලා ස්කින් එක සම්බන්ධව බොරි වෙනවා නම් ඉතින් මම කියන ආදරෙන් ඔයගොල්ලන්ට කියනවා ඔයගොල්ලන්ත් යූස් කරන්න බලන්න. ඔව් දැන් ඇත්තටම නංගි දැන් අපි දැන් මුල කතා කරපු දේවල් නිකන් හිතන්නකො අපි දැන් ඇත්තටම කාන්තාවන්ට තියෙන ප්‍රශ්න මේ දේවල් මේගොල්ලෝ මේ ප්‍රශ්න වලට ඇයි මැදිහත් වෙන්නේ? එහෙම නැත්නම් මේ අනවශ්‍ය තීරණ අනවශ්‍ය දේවල් හින්දා කෙනෙක්ගේ බොරු දේවල් වලට රැවටිලා මේ අනවශ්‍ය තීරණ අරගන්නවා තමන්ගේ රූපේ විනාශ කරගන්න. අන්න ඒ වගේ දේවල් අපි ගොඩක් දැන් මේ සාකච්ඡාවේදී කතා කරා. හැබැයි දැන් මට හිතෙනවා දැන් ඇත්තටම සාකච්ඡාවේ එන්න වෙද්දී ඒ ප්‍රශ්න තියෙන ගොඩාක් අය දැන් මේ ප්‍රෝග්‍රෑම් එක බලුවා නම් මේ අපි මුල කතා කරපු ප්‍රශ්න තියෙන එවැනි රූප තමන්ගේ රූපය පිළිබඳව මානසිකව තැවුලක් තියෙනවා නම් මානසිකව වොරි වෙලා ඉන්නවා නම් සමහරව ඩිප්‍රෙෂන් තත්ත්වයටපත් වෙලා ඉන්නවා අනවශ්‍ය දේවල් වලට යොමු වෙලා ඉන්නවා අර ප්ලාස්ටික් සර්ජරි ඒ වගේ අනවශ්‍ය ඒ කියන්නේ ඒවයි සයිඩ් ඉෆෙක්ට් බැලුවාම හිතා ගන්න බෑ තමන්ගේ ලයිෆ් එක තමන් මේ එක තියන්නේ අඩේකටනේ. එතකොට අපි සල්ලි දීලා ලක්ෂ ගණන් දීලා ඉතින් ඒ වගේ දේවල් එක බලනකොට මට හිතෙනවා මේ ප්‍රෝග්‍රෑම් එකේ එන්න එක වෙද්දි තමන්ට ඒකට උත්තරත් හරියට ලැබුණා කියලා මට හිතෙනවා. මොකද හේතුව මේ අවුරුදු ගානක එක්ස්පීරියන්ස් එකක් එක්ක කතා කරන්නේ බය නැතුව ඔබට එවැනි මානසික ප්‍රශ්නයක් මොන හරි තියෙනවා නම් තමන්නේ දන්නේ දැන් ඕන කෙනෙක් කියන්න පුළුවන් අපි දෙන්න මේව කතා කරගෙන ඉන්නවා දැක්කම ඒ දෙන්නට ඉතින් මොනවාද ඒ දෙන්නට ඒ රූපේ ලැබිලා තියෙනවනේ යා කොහොමත් ලස්සනයි මෙයා කොහොමත් බියුටිෂියන්. ඇත්තටම දැන් අක්කීව දකිද්දී උනා දැන් හිතන්න පුළුවන් මම ඇත්තටම දැන් අක්කීව අවුරුදු 10ක් මේ රේන්ජ් එක යූස් කරා කියලා. ඉතින් අක්කීගේ hair එක සහ අක්කී හරිම ලස්සනයි. ඉතින් ඒක නේද මේ අවුරුදු 10කට කලින් මගේ මේ ලියා එකේ වීඩියෝ ක්ලිප් එකක් දැම්මත් මගේ කොණ්ඩේ මේ විදිහම තමයි. ඒක මේන්ටේන් කිරීමක්. ඒ කියන්නේ දැන් එතකොට දැන් මේ වෙනකොට එහෙම නැත්තම් මං කොණ්ඩේ ගිහිල්ලා කොණ්ඩේ දැන් මම ඇත්තට මේ අවුරුද්දේ මම විවාහක අවුරුදු කුමාරි දින්න ලංකාව. එතකොට මට හම්බුණා බෙස්ට් හෙයා කියන කැටගරි. ගොඩක් අයට ප්‍රශ්නේ වුණේ මම එක්ස්ටෙන්ෂන්ස් දාන්නද කියන දේ. ප්‍රශ්න ආව මේ එක්ස්ටෙන්ෂන් දාලා නෑ ඔය කොණ්ඩේ මොකද මම ඇවිල්ලා බලන්න ඕන කෙනෙක්ට බලන්න පුළුවන්. එතකොට ඒකට හේතුව මම මේන්ටේන් කියන එක දැන්. එතකොට මම දන්නවා මගේ රූපේ ලස්සනට තියාගන්න නම් කොණ්ඩේ මට හදාගන්න ඕන මම මොකද්ද කරන්න ඕනේ කියන එක. එතකොට මම රූපලාවන්‍ය ශිල්පිනියක්. ඒතර ඒකයි මම කිය බලන කෙනෙක්ට හිතන්න පුළුවන් එයා දන්නවා එයා කොහොමද මේන්ටේන් කරන්න ඕනේ කියලා. අර එයා කොහොමද මේ ඇක්ට්‍රස් එයා කොහොමද ලස්සනයි. ඉතින් මට තියෙන ප්‍රශ්නේ මමනේ දැන් ඕක තමයි අපි මේ කට්ටිය හිතන්නේ. මමනේ වොරි වෙන්නේ මම ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ අපි හිතන පතන දේ විදිහ. එහෙම නෙමෙයි. ඕගොල්ලෝ බලන්න අද ලංකාවේ ඉස්සරයි අදයි අතර before after photos වෙනස් වෙන ඇක්ට්‍රස්ලා
එහෙම නැත්නම් දන්න හඳුනන රූප කී දෙනෙක් ඉන්නවද? ඉස්සර මෙයාගේ හැටි දැන් බලන්නකො කියන තැන කී දෙනෙක් ඉන්නවද? ඒකට හේතුව ඒ හරි නිෂ්පාදන හෝ මොන හරි රූපලාවන්‍ය ඒ රූටින් එකක් තමන් හරියට නිවැරදිව ඒක කියන්නේ අද හෙට නෙමෙයි ඒක දීර්ඝ කාලීනව කරගෙන යාම හා තමන් ගැන කියන්නේ පොසිටිව් තින්කින් කියන්නේ හොඳ මයින්ඩ් එකකින් හිතලා හරි තීරණ අරගෙන හරි පාරක යෑම තමයි මම දකින්නේ. ඉතින් මේ සාකච්ඡාවේ එන්ඩකේදී මට හිතෙනවා හරි පාර ඕගොල්ලන්ට කැපුණා. ඉතින් ඒ පාරේ හරියට ගමන් කරොත් ඕගොල්ලෝ ලස්සන සුන්දර ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන් සුන්දර රූපෙකුත් සමග. ඇත්තටම අපිට අපිව මග හරව ගන්න දෙන්න හොඳ නෑ. ඉතින් අපිව විශ්වාසයෙන් ඇත්තටම අපේ ගමන යන්න ඕනේ සහ අපිට අපි වෙනුවෙන් කාලයක් දෙන්න ඕනේ. ඉතින් මං කියන ඕනම තැනකට එතකොට යන්න උනත් සහ අපි ඕනම තැනක හිටියත් අපිව හොඳට කැපී පෙනෙනවා. ඉතින් හරි ලස්සනට ඉන්න ලස්සන ගමනක් යන්න පුළුවන්. ඉතින් මං කියන්නේ ලියා ගෝල් ෆැමිලි එකත් එක්ක එකතු වෙන්න කියලා ඉතින්. අනිවාර්යයෙන්. එහෙනම් අපි අද පීලියා ස්කින් ටොක් ෂෝ එපිසෝඩ් 1 එකකින් සමුගෙන යමු නේද? ඔව් ඇත්තටම කියනෝනේ අක්කිගෙනුත් අද මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ඇත්තටම නොදන්න දේවල් ටිකක් අක්කිගේ කතා බහ ඇතුළත මම දැනගත්තා. ඉතින් ඒකට ගොඩාක් thank you අක්කි. ඉතින් අපි ඊළඟ ප්‍රෝග්‍රෑම් එකෙන් හමු වෙනකන් අදට ගිහින් යන්න. bye.